අයාලේගේ කාන්තාවක් කියන වචනය අපේ කනේ වැකුණ ගමම්ම අපිට මතක් වෙන්නේ අබිසරුලියක්. එහෙමත් නැත්නම් මුදලට සිරුර විකුණා ජීවත් වෙන කාන්තාවක්. නමුත් මේ විදියට මේ පිරිසව අපි හඳුන්වන එක කොයිතරම් දුරට සාධාරණද කියලා මට තේරුම් ගියේ මේ මෙත්සවනට ආපු වෙලාවේදී. මෙත්සවන කියලා කියන්නේ අයාලේගේ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ස්ථාපිත කළ ආයතනයක්. මේ ආයතනය පාලනය වෙන්නේ සමාජ සේවා සුබ සාධන දෙපාර්තමේන්තුව හරහා. ඔබද කිසාවුතනියකි. අයාලේගේ කාන්තාවන් කියන්නේ කවුද? මෙහිදී අබිසරුලියන් වගේම යම්කිසි මානසික ආබාධයකට ලක් වෙලා කාත් කවුරුවක් නැතුව මහපාරේ ඇවිද යමින් සිටින කාන්තාවන් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කාත් කවුරුවත් නැතුව කොතනකදී හෝ සිදු වූ ප්‍රමාද දෝෂයක් නිසා අත්අඩංගුවට ගන්න කාන්තාවන් වෙන්නත් පුළුවන්. තවත් විටක යන්නේන මං නැතුව පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන අයාලා ආඥා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරපු කාන්තාවන් තමයි අපි අයාලේගේ කාන්තාවන් විදියට හඳුන්වන්නේ. ඒ අධිකරණයට ඉදිරිපත් කරපු කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා තමයි මේ මෙත්සවනට ඔවුන්ව යොමු කරන්නේ. ඇත්තටම මේ සමහර යෞවනියන්ට මේ ලෝකේ කාත් කවුරුත් නැහැ. නමුත් මේ අයට කාත් කවුරුත් නැති වුණත් මේ සෙවන ඔවුන්ට ජීවිතය දෙනවා. මේ පිරිස මේ තත්වයට පත් වෙන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒත් සමාජයේ මේ පිරිස අනාථයෝ කියලා හංවඩු ගහන එක කොයිතරම් දුරට සාධාරණයිද? මේ පිරිස ආයාචනා කරන්නේ කාටද? ටිකක් ඔබ හිතලා බලන්න. ඒ වෙන කාටවත් නෙමෙයි. මේ ඔබටයි ආයාචනාද සමියෙකු නැති ලඳුනේ නැයිනේ කමනු කියන විදි සරණ ලඳුනේ දිල් මල්ගෙන දෝත මෙයත් අපි වගේම සාමාන්‍ය විදිහට ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරනවා. මේ අය විවිධ දේවල් වලට දක්ෂයි. Taman දක්ෂතාවය පෙන්වුම් කරන ශාස්ත්‍රය තුලින් ජීවිතේ ගොඩනගා ගන්න සාර්ථක මඟ පෙන්වීමක් මේ ආයතනය තුලින් ඔවුන්ට ලබා මම මෙතනට ආවේ යාළුවෙලා ඉන්න අය කෙනෙක්ගෙන් මම අනාථ වෙලා මගේ අම්මා රට එයාලව හොයන්න නැතුව හොඳ ළමෙක් වෙලා හැම දෙයක්ම ඉගෙනගෙන හොඳ තැනකට යන්න බලාපොරොත්තු විරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ අඳුරේ පව් කරන දනා එළියේ රවන ලඳුනේ. සමහර සමාජ කොන්දේසි අපේ සමාජයේ පවතින තාක්කල් මේ දනුවන් මේ තරුණියන් මේ කාන්තාවන් අතරමං වීම වැළැක්විය හැකිද? අපි බොහෝ ප්‍රශ්න වලට తాවකාලික පැලස්තර බොහෝමයක් යොදලා තියෙනවා. ඒවා తాවකාලික පැලස්තර නිසාම අපි නැවත නැවතත් ඒ පැලස්තර අලවෙනවා. නමුත් අපිට සදාකාලික පැලස්තරයක් තාම හමු වෙලා නැහැ. මෙන්න මේ හේතුව නිසාම මේ ප්‍රශ්න කවදා කොහොම විසඳෙයිද? ඒ ගැටලුව එම හෙට ඔබ අතේ තියෙන්නත් පුළුවන්. ඔබත් ඒ ගැන ටිකක් කල්පනා කරන්න. දැකගත්තෙමි සඳ කලෙක ලඳුනේ දිනු දහක්
අතගත්තද සැමියෙක් ඔබටත් පුළුවන් මෙත් සෙවනට සෙවණක් වෙන්න. ඔබට අවස්ථාව තියෙනවා මේ පිරිසට දාන වේලක් දෙන්න. එහෙමත් නැත්නම් ඔබට හැකි අයුරෙන් උපකාර වෙන්න. මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ බොරලැස්කමුව ගංගොඩවිල කියන ප්‍රදේශයේ.